හෙලෝ හෙලෝ කොහොමද ඉතින්? ඔන්න ඉතින් අපි අද මොකක්ද ගෙනාවේ? මේ තෙමු එකෙන් පාසල් එකක් තමයි ඇවිල්ලා තින්නේ. තෙමුද ඔන්න ඔහොම මොකක්ද? එක එක නම් තියලා කියනවනේ කට්ටිය. මට ලේසියට මම තෙමු කියලා කියනවා. හරි. තිමු තිමු ඔව්. කියලා කියනවා. ඒකේ මේ අපි නිකන් මේ උඩින් මේ හදලා තිනවා. ඒ වුණාට මේ ඇතුලෙන් මේ නිකන් බලලා ඉවරලා මොනවද කියලා පොඩ්ඩක් මතක් කරගන්න. කියනවා බැලුවේ නෑ මේක නිකන් අර ආසාවට පොඩක් ඒකට මං හිතන විදිහට අපිට ගියේ රුපියල් කීය? ඒ කියන්නේ මේ දැන් තියෙන ඩොලර් රේට් එකත් එක්ක රුපියල් 3300ක් එන්නේ වගේ තමයි ගිහිල්ලා තින්නේ. ඕගොල්ලෝ වීඩියෝ එක ඉස්සෙල්ලාම බලලා ඒ කියන්නේ 3300කට මේවා වටිනවද නැද්ද කියලාත් මේ කමෙන්ට් කරන්න මේ අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු එක එක අයිටම් මොනවද කියලා. අපිට මතක නැහැ නිකන් උඩින් පේන ටික විතරක් බැලුවා. මේ පළවෙනියටම අපි ඕඩර් කරා. ඒ කියන්නේ නිකන් ට්‍රෙන්ඩින් අයිටම් එහෙමත් මේ ඕඩර් කරා. ඊට පස්සේ අපිට අවශ්‍ය දැන් වීඩියෝ කරන්න එහෙම මේ අවශ්‍ය අයිටම් එහෙමත් තියෙනවනේ. අපි දැන් මේ ළඟදී ගමනක් යන්න හිතාගෙන ඉන්නවා. ඒකට අවශ්‍ය දේවල් තමයි ගත්තේ. ඔව් ඒක නිකන් වතුර සම්බන්ධ වීඩියෝ ටිකක් කරගන්න ඕන හින්දා ඒ කියන්නේ අපිට ඒකේ වතුරේ බහැලා කරලා මේවා කරන්න ඕන හින්දා මේ ඒකට ගත්තා වෝටර් ප්‍රූෆ් ඕපන් කරන්න පුළුවන් නේ. අපන් දෙයර ඔච්චර ඕපන් කරන්න නේද? ඒකේ සාමාන්‍යයෙන් මේ ෆෝන් එක දාලා බලන්න. නේද? මේ වතුරේ ඇතුලේ එහෙමත් වීඩියෝ කරන්න පුළුවන් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් වතුරේ ඉද්දි මේ සාක්කුව එහෙම නෑනේ. ඒ කියන්නේ සාමාන්‍ය එහෙම ඇද්දි මම නෙමෙයි ඇඳන් ඉන්නේ. ඒකින්ද මේ ඒකටම තියෙනවා බෙල් එල්ල ගන්න පුළුවන් පොඩි නූලක් වගේ. ඕපන් ක්ලෝස් කියලා තියෙනවා. දාලා ෆෝන් එක දෙන්න බා. හෙම්බිරිසාව හැදලා තියෙන ගණන් ගන්න එපා. ෆෝන් එක මෙහෙම දාලා ඊට පස්සේ මෙහෙම දාලා ක්වොලිටි එක තියෙන ෆෝන් එකේ ඔව් එහෙම දාලා සාමාන්‍යයෙන් මෙන්න මෙතන මේ කොක්කට දාලා ඉවරලා සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම බෙල්ලට දාගන්න පුළුවන්. මොකද මේ සාක්කුව එහෙම තියෙන්නේ නෑනේ. මේ වීඩියෝ කරගන්න පුළුවන්. ඒ මොකද අපිට මේ වතුරේ වීඩියෝ කරගන්න තියෙනවානේ. ඒ හින්දා තමයි මේක ගත්තේ. ඔන්න පළවෙනි අයිටම් එක. හොඳ vlog එකක් එන්න යන්නේ. ඔව් ඒ vlog එකට තමයි මේක අපි ගත්තේ. හරිද? ඉතින් ඔයගොල්ලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න හැම අයිටම් එකක්ම ඒ කියන්නේ අපි අරගෙන තියෙන හැම අයිටම් එකක්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න ලින්ක් එක. එතකොට ඔයගොල්ලන්ටත් ගන්න ලේසියිනේ. මේක ඉතින් හැමෝටම වීඩියෝ කරන කට්ටියට එහෙමත් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ හින්දා ගත්තේ. අපිට වීඩියෝ කරන හින්දායි අපි මේක ගත්තේ. ඉතින් ඊළඟ අයිටම් එක තමයි ඊට පස්සේ මෙන්න මේක නම් මාරම මේ ප්‍රයෝජනවත් වීඩියෝ කරන කට්ටියට විතර නෙමෙයි සාමාන්‍යයෙන් අනිත් කට්ටියට වගේ. දැන් අපි මේ කරන්න වීඩියෝ එක මේ 11 එක ෆ්‍රන්ට් කැම් එකකින් හරිද? එනවාට බැක් කැම් එක සාමාන්‍යයෙන් හොඳයිනේ මේ ෆ්‍රන්ට් කැම් එකට වැඩිය. ඒතකොට අපිට වීඩියෝ එක උනත් ක්වොලිටිය වැඩි කරගන්න පුළුවන් නේ. ඉතින් මෙන්න මේ අයිටම් එක අපි ගත්තා. මෙදින් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ෆ්‍රන්ට් කැම් එකෙන් තමයි වීඩියෝ කරන්නේ. ඒ වුණාට බැක් කැම් එකට දාපුවම අපිට හිතා ගන්න බෑනේ කොහොමද මේ ඉන්න විදිය කොහොමද ගින්න මන්ද කියලා අපිට හිතා ගන්න බෑනේ. ඉතින් ඒ හින්දා මේ අයිටම් එක අපිට වැදගත් වෙනවා. හින්දා අපි මේ අයිටම් එක දැම්මා. ඔව්. මේ ඔහොම ඉන්නම අපි ඒක දාලා පෙන්නන්න. අදිස්සියට මේ මූණ බලාගන්නේ මම තමයි. ඉතින් මෙදින් මෙන්න මෙහෙම ගත්තා. මෙහෙම ගත්තා මෙහෙම දැම්මා. මෙදි ඊට පස්සේ අපිට මෙහෙම වීඩියෝ කරද්දී අපිට අපිව පේනවා මේ පේනවා. මෙදි අපිට සාමාන්‍යයෙන් අපිව පේනවා මේ එතකොට අපිට ලේසි නේ. මෙදි ඉතින් ඒ අයිටම් එක ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම හිතනවා වීඩියෝ කරන කට්ටියට එහෙම මේ ගොඩක් ඕන වෙයි කියලා. අපි උනත් දැන් මේ අර බැක් කැම් එකෙන් වීඩියෝ කරන්නේ නැත්නම් ගොඩක් වෙලාවට අපි පේන්නේ නැති ඉඳ අපි කොහොම හරි ඉන්නවද හරියට ඒ කියන්නේ ඒ හින්දානේ. දැන් ඉස්සරහට අපිට මේ ඔව් මේක වීඩියෝ කරන්න විතර නෙමෙයි සාමාන්‍යයෙන් ෆොටෝ එකක් එහෙම ගහගන්නත් සෙල්ෆියක් එහෙම ගහගන්නත් මේ හොඳයි මේ. අපිට අර ඉන්න විදිහ බලාගත්ත හැකි මේ එහෙම. ඔව් මේක මාර වැදගත් මට නම්. මේක මොකද්ද? ඒ මොකද්ද? මේක මොකද්ද කියලා මතක නැහැ අපි ඕපන් කරලා බලමු. අර මෙව් එක වෙන්නේ නැති නේ ෆ්‍රේම් එකක් අර මොකද්ද තිබ්බේ? මේ තින්නේ ඒ අයිටම් එකත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ එකක්. ඒකෙත් අපිට චාර්ජරයක් එහෙමත් හම්බෙලා තියෙනවා. මේ එකක් හම්බෙලා තියෙනවා. ඒක නා අපිට. මේකට මොකද කියන්නේ රින් ලයිට් එකද? ඔව් අර දැන් මේ අපි දැන් මේ දාලා තියෙන රින් ලයිට් එක වගේ ඒ කියන්නේ මේ පොඩි එකක්. ඒ කියන්නේ ෆෝන් එකට සෙට් කරගත්ත හැකි සාමාන්‍ය මේ රින් ලයිට් එක හැමතිස්සෙම මේ අරන් යන්න බෑනේ. ස්ටෑන්ඩ් එකක් එක්කනේ තියෙන්නේ.
ඒ වුණාට මේකෙන් අපිට මේක charge කරගෙන මේ ඔන්න ඔයගොල්ලන්ට දාලා පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. මේ තියෙන මෙතන බටන් එකක් තියෙනවා. මේක එදි මෙහෙම දාලා මෙතනින් ඔන් කරගන්න තියෙන්නේ. මේක මේ දැන් අපේ මේ ලයිට් එකත් එක්ක මේකේ ලයිට් එක මහ ලොකුවට පේන්නේ නැහැ. මේකේ charge ටිකක් මදි. ඒ වුණාට මේකත් මාර useful item එකක්. ඕගොල්ලොත් order කරනවා නම් ඒකත් දාලා තියෙනවා description එකේ. අර ගොඩක් වෙලා රෑට අර එළිය මදිනේ. ඔව්. ෆෝන් එක කොච්චර quality නම් ටිකක් කරන්ට් එක ගිය වෙලාවට ඔයගොල්ලෝ අපේ අර මේ KFC මේ එකේ කරන්ට් ගිය වෙලාවේ තමයි අපි මේක වීඩියෝ කරේ. එතකොට ඔයගොල්ලන්ට මතක ඇති. ඒ වීඩියෝ එකත් බලලා නැත්නම් බලන්න මම ඒකේ link එකක් දාලා තියන්න. ඒක මෙතන කාඩ් එකකින් වැටේ. මේ ඉතින් මේ වගේ වෙලාවල් වලට එහෙම මේ item එක වටිනවා. ආය අපි order කරා මට මේ earrings වගේක් තියෙනවා. මේක open කරලා පෙන්නන්නද මේක? ලස්සනයි. මේවා මේ හෙන චූටි ගාණක් උනේ මෙහෙන් ගන්න ගියා නම් එකක් මේක රුපියල් 100 ගාණක් වෙන්න ඇති. ඒ වගේ මට මතක මලන් ලස්සනයි නේ. මෙහෙන් දෙකක් විතර ගන්න ගියා නම් රුපියල් 150ක් විතර. මේ සම්පූර්ණ මේ එකක් ගන්න ඒ කියන්නේ ජෝඩුවක් ගන්න කියන මේ ගණන් 3යි 4යි 5යි 6යි 7යි. ඒ කියන්නේ වර්ග 7කින් මේ තියෙනවා නේ. ලස්සනයි නේ. ඔව්. ඒක මාර ලස්සනයි. ඊට පස්සේ මෙයා තව මේ අපේ ගෙදර බ්‍රවුනිට දත් බුරුස් වගේ නව බල්ලට බ්‍රෂ් එක රෙදි ඒක දෙන්න බෑ මම දාලා බලන්න බෑ මේ පොඩි අයිටම්. එයාගේ ටූත් බ්‍රෂ් එකක් තියෙනවා සාමාන්‍ය මේ අපි පාවිච්චි කරනවා වගේ එකක් තියෙන්නේ. මේක මම දැක්කා මේ කොහොමද දාලා වදින්න තියෙන්නේ. උඩ මේ පැත්තේ තියෙන්නේ දිව වදින්න මේ පැත්තේ තියෙන්නේ මේ දත් ටික වදින්න. මම මේ ඕඩර් කරා එන්න මේ තියෙන්නේ. ඒ කියන්නේ අර කාමරේට දාන්න අර වටේට ඊළඟ වීඩියෝ එකෙන් පෙන්වන්න. කියන්නේ ඊළඟ වීඩියෝ එකෙන් කියන්නේ ඊළඟ වීඩියෝ එකෙන් මේ වගේ අපේ රූම් එකේ අපි වීඩියෝ කරොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ වටේට මේ ආවෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ වගේ ලයිට් සෙට් එකක් අර දාන්නේ. ඔය කට්ටිය දාලා තින්නේ මේ ස්ටුඩියෝ වලට ඒ වගේ මේ කැටයකට ගහලා ඉවරලා මේ දැන් මේකේ ඕනනම් දාලා පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. පේනවා ඇති මේ හෙන දිගයි මේ සෑහෙන්න දිගයි. මේ ඒකේ තියෙනවා මේ ඔන් ඕෆ් කරන්න මේ කන්ට්‍රෝල් කරන්න මේ කලර් එක චේන්ජ් කරන්න ඒ වගේ දේවල් තියෙන මේ කැලලක් තියෙනවා. ඒ කැලලත් මේකට කනෙක්ට් කරගෙන මම දාලා පෙන්නන්නම්. මෙතන මේ මෙන්න මේ වගේ මේක ඇඳ යටට හරි ටීවී එකක් වටේට හරි එන්නේ වගේ යවුව හැකි. මේකේ කලර්ස් මාරු කරගන්න පුළුවන්. ඒ වගේ කලර්ස් මාරුවට එන්නේ නැහැ නේද? නෑ ඒකත් දැම්ම හැකි. එහෙමත් දැම්ම හැකි. හරිද? මේක මෙහෙම නෙමෙයි අර නිකන් දාන්න තියෙන යටට. ඒක දාලා මම පස්සේ දෙන්නම් දැන් වෙලාවක් නැහැ. ඒ කලර්ස් ඊට අමතරව තව මේකත් මාරම වැදගත් වෙන මේ අයිටම් එකක් තමයි. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් වැඩපොළට වැඩට යද්දී පර්ෆියුම් එකක් අරන් යනවා. මෙතින් මේක හැමදාම බෑග් එකේ දාගෙන යන්නේ. ඉතින් මෙච්චර ලොකු එකක් අරන් යනවට වැඩිය මම මේක දැක්කේ try කරලා බලන්න මේ ගෙනාවේ. ඒ කියන්නේ මේකට මේ රීෆිල් බොටල් එකක් පොඩි. ඉතින් මේකට මේ දාන් ගිය හැකි මේකේ තියෙනවා. අපි try කරලා බලමු වැඩ කරනවද කියලා වැඩි. මෙන්න මේකේ මූඩිය මෙතනින් ගැලෙව්වා. හරිද? මෙන්න මෙහෙම සීන් එකක් තමයි දැක්කේ. බලමු ටෙස්ට් කරලා. අම්මට උඩු මේ පේනවද මේ? තව එකක් ඕඩර් කරන්න වෙයි මට. ඒක මරු ඒක සුපිරිය. දැන් මේක පිටින් මරන් යනට වැඩිය මේකට ෆිල් කරගත්තා මේ හොඳ ඩිස්ප්ලේ වෙනවා. මෙයාර ෆෑන් එකේ වේව සුපිරිය. නහයටත් එක්ක යනවා. ඒක නම් මේ මරු අයිටම් එක. ඔයගොල්ලෝ දන්නවනේ මේක සාමාන්‍ය ගෙනියනට වැඩිය මේ චූටි අයිටම් එක බෑග් එකකට දාගෙන ගෙනියන්න පුළුවන්. ඔයා මේක පිටින්නේ? ඔව්. කෙල්ලන්ට කොල්ලන්ට එහෙම මරු ඒක. වැඩට අරයි යන්නේ මේක සම්පූර්ණ මේක පිටින්නේ. බරානික ඕකේ. තව මොන හරි ගාන් ගියා කී. මේක මන් දැන් ඕඩර් එක ඇවිල්ලා දැන් දවස් කීයක්ද? දවස් දෙකක් වෙනවා. මට ඕපන් කරන්න දුන්නේ ආසාවටවත් අර මේක ඕපන් කරලා ආවට බැලුවා විතර මේක ඕපන් කරේ නෑ. දැන් තමයි බලන්නේ. දාලා බලන්න බලන්න. පුදුම ඉවසීමකින් හිටියේ මම. ලොකු ඉද්දන්නේ නැහැ. නැති වැඩිනේ. ඔයාගේ ඔළුව ලොකුයි නේ හින්දා ඔක දාන්න ඕන. ඔයාගේ වගේ විතර ඔළුවක් නෙවෙයි මට තියෙන්නේ. දාන්න. ඒක ලස්සනයි නේ.
හරිද? එහෙමයි. මෙහෙන් ගන්න ගියත් ඕක සාමාන්‍ය කීයක් වෙයිද? එහෙම වුණා නම් තව ටිකක් හොඳයි කියලා. නෑ ඒක කොහොම නමන්න තියෙන්නේ. ඉතින් අයිටම් කීයද? ඕකයි 1යි මේ ගල්ලන් ගණන් ගන්න. 1යි 2යි 3යි 4යි 4යි 5යි 6යි 6යි මේකයි 7යි මේ සෙට් එකයි 7යි. 8යි. කො? ඕගොල්ලෝ මොකද හිතන්නේ? කියන්නේ මේ අයිටම් ටික ඕගොල්ලන්ටත් වැදගත් වෙයිද? ඕගොල්ලන්ටත් මොකක් හරි අයිටම් එකක් ගන්න හිතුණා නම් මේ ඒකත් කමෙන්ට් එකක් දාන්න. මම ලින්ක් ටිකත් අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. එහෙනම් අපි මේ වීඩියෝ එක ඉවර කරනවා. මේ ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් බයි.